Hey study lovers, welcome back to my uni diary. ඉතින් මං අද ඔයාලත් එක්ක share කරගන්නේ අපි milk එකට ගිය fail receipt එක ගැන. ඉතින් මං හිතනවා මේ vlog එකත් ඔයගොල්ලෝ enjoy කරයි කියලා. අපේ operational management course එකේ group assignment එකට තමයි අද අපි මේ fail receipt එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් assignment එකේ report එකක් වගේම අපිට video එකක් හදන්න තියෙනවා. ඒකට තමයි අපි මේ video clips ගත්තේ. ඉතින් ඔයාලට පේනවත් වගේ අපේ fail receipt එකට අපි තෝරගත්තේ Milko එක. එදා අපි මුළු fail receipt ම guide කරේ මේස. ඉතින් යා නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම අපේ report එකටත් හොඳ ලකුණක් ගන්න පුළුවන් වුණා. Milk Industries of Lanka Company Limited මේක 1957 අගෝස්තු මාසේ 17 වෙනිදා ඊට අවුරුදු 2 කලින් කරනවා. ඔයාලට පේනවා වගේ මේ ෆැක්ටරි එක ගොඩක් පරණයි. හැබැයි ඒ කාලේ හැටියට ඉහළම තාක්ෂණයේ තිබ්බ ෆැක්ටරි එකක් තමයි මේක. ඒත් එක්ක මේක හදන්න ආධාර ලැබිලා තියෙන්නේ නව ශ්‍රීලන්තයෙන්. ඔයාලා දන්නවනේ කිරි කියන්නේ ඉක්මනට නරක වෙන දෙයක්. ඉතින් කිරි යූස් කරලා නිෂ්පාදනය කරනවා කියන එක ඉතාමත්ම අමාරු කාර්යයක්. මේ විසිට් එකේදී අපි දැනගත්තා මේ කිරි කොච්චර quality check වලට යනවද, එතකොට කොච්චර දේවල් සැලකිලිමත් වෙන්න ඕනේද නිෂ්පාදනය කරද්දි කියලා. ඒක මේන්ටේන් කරගන්න ඕන කස්ටමර් දාවට යනකම් මොකද මේ කියන පැකේජස් එක මම ආයෙත් ඩිස්ට්‍රොයි කරා. ඒක හැට් රාත්‍රාස්වල රැපිඩ් යනවා. ඉතින් thank you so much අපිට මේ විසිට් එකට උදව් කරපු මේ සර්ට. එදා යායාගේ වැඩත් පාඩු කරගෙන අපිට ලොකු උදව්වක් කරා. ඒ විතරක් නෙමෙයි යාලා අපිට රිෆ්‍රෙෂ්මන්ට් එකකුත් arrange කරලා තිබ්බා. මේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක පිටිපස්සේ පොඩි fun story එකක් තියෙනවා. අපේ field visit එක අතරතුරේදී අපේ group එකේ දුලක්ෂි ඇහුවා ඇයි කල්කිරිවල ස්ට්‍රෝබෙරි version එක නැත්තේ කියලා. ඉතින් මම assume කරනවා අපිට මේ අයිස්ක්‍රීම් එක ස්ට්‍රෝබෙරි flavour එකෙන් ආවේ ඒ නිසා කියලා. ඔන්න ඔය විදිහට තමයි අපේ field visit එක දවස ගෙවිලා ගියේ. එහෙනම් අපි යමු කොහොමද වීඩියෝ එක හැදුනේ කියලා බලන්න. මට වීඩියෝ එක එඩිට් කරද්දි හිතෙච්ච දෙයක් තමයි නිකම්ම ඩොකියුමන්ටරි එකක් වගේ වීඩියෝ එක කරනවට වඩා ක්‍රියේටිව් විදිහට වීඩියෝ එක කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. ඉතින් ඒකට මට ක්ලිප්ස් ටික ගන්න මගේ යාළුවා චේතනා උදව් කරා. මේ වෙලාව නම් ගොඩක් ලැජ්ජාවෙන් හිටියේ. මොකද ළමයි බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද අපි එකම ෂොට් එක දෙපාරක් තුන් පාරක් ගත්තා. චෙක් කරන්න ඕනේ. මම hina වෙන්නේ. කමන්නේ නැහැ. කියුට් අනේ මේ ආන්ටිත් ලොකු සොප් එකක් දුන්නා. කල්කි දෙකක්. ඒත් එකම කියන්න ඕනේ මගේ මේ ෂොට්ස් ලස්සනට ගන්න මගේ හොඳම යාළුවා චේතනාගේ පළවෙනි ෂෝට් ෆිල්ම් එක ඔයගොල්ලෝ බලන්නම ඕනේ. ඉතින් මම පල්ලෙහා පින් කරලා තියෙන කමෙන්ට් එකේ link එක දාන්නම්. අනිවාර්යයෙන්ම ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඒකෙන් ලොකු පණිවිඩයක් මේ සමාජයට දෙනවා. ඉතින් ඔයාලට අයිඩියා එකක් තියෙනව නේද මේ වීඩියෝ එකේ මම මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙතනදි වෙන්නේ මම හයිලන් කිරි එකක් ගන්නවා. ඊට පස්සේ ඒක බිබී කල්පනා කරනවා කොහොමද මේ කිරි එක හැදුනේ කියලා. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. ඔයාලා එතකම් පරිස්සමින් ඉන්න.